එතෙර කරන් නොදිරලුවේ මායාවී සතිරසුවේ සාදාදේ සතිරසුවේ සාදාදේ සුදුනෙළුමක් පිණි සිහිනෙන් දෝවා කරුණාමෙත් ගුණ සිත් පුරවා ලෝතුරු අමදහරේ ගිලිලා සාදුවදින් හිමි සිරස නමා සාදුවදින් හිමි සිරස නමා අදුර නසාලුව පාදා දෙරණ අරා හෙළිය කරා අනද තෙරුන් නොකල වදන් කරමි බුදුන් ළඟම හිඳන් නොයනු මැනී තිලවසලා බෙදනු මැනී සුවඳ සදා සතිරසුවේ සාදාදේ සතිරසුවේ සාදාදේ සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහ අනගාരികා මෑණිවරුනි සදහවත් පින්වත්නි හිමිදිරි පාන්දරින්ම මහා සංඝරත්නය මේ පුණ්‍ය භූමිය කරා රැගෙන ඇවිත් ඒ දානේ පූජා කිරීමට පූජා කොට දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගන්න තමයි සූදානම් වෙන්නේ. විශේෂ කාරණාව තමයි මේ ඉදිකරන්න යෙදුන බෝධි මණ්ඩපේ ගෞතම බුද්ධ ශාසනය උදෙසා පූජා කරගන්න මේ පින්වත් හැමදෙනාම සූදානම් වෙනවා. ප්‍රථමයෙන්ම දානය අග්‍රභාගය අපගේ ශාස්තෘ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරලා බුද්ධෝපස්ථානමය පින තමන්ගේ ජීවිතයට රැස් කරගත්තා. දැන් බලාපොරොත්තු වෙන්නේ දානයේ අවශේෂ භාගය ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජා කරලා සංඝෝපස්ථානමය පින තමන්ගේ ජීවිතයට රැස් කරගන්න. පින්වත්නි සංඝරත්නය කිව්වම සිහි කරගන්න සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්දනන්ද රාහුල ආදී මහරහතන් වහන්සේලාත් අවශේෂ මාර්ගඵලලාභී සංඝරත්නයත් මේ දානය සඳහා වැඩම වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලාත් සිහිපත් කරගෙන දානය සාංගික වශයෙන් පූජා කරගන්න මේ විදිහට කියන්න. ඉමං බික්කං සපරික්කාරං බික්ඛු සංඝස්ස දේම ඉමං බික්කං සපරික්කාරං බික්ඛු සංඝස්ස දේම ඉමං බික්කං සපරික්කාරං බික්ඛු සංඝස්ස දේම. පින්වත් ස්වාමීන් වහන්සේ අප විසින් පිළියෙල කරන ලද මෙම දාන වස්තුව ආර්ය මහා සංඝ රත්නය උදෙසා පිරිකර සහිතව පූජා කරමි. පූජා වේවා. තෙවනුවද අප විසින් පිළියෙල කරන ලද මෙම දාන වස්තුව
පිරිකර සහිතව ආර්ය මහා සංඝ රත්නය උදෙසා පූජා කරමි. පූජා වේවා. පූජාම වේවා. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ලෝතුරු අමදහරේ ගිලිලා සාදුවදින් හිමි සිරස දමා සාදුවදින් හිමි සිරස නමා කුළුණු දමින් හෙතෙර කරන් නොදිරලුවේ මායාවේ සතිරසුවේ සාදාදේ සතිරසුවේ සාදාදේ සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් අපේ අනගාരികා මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද එල්ලවෙල මහමෙවුනාව අනගාരികා සපුවේ අභිනවයෙන් ඉදිවුණ ශ්‍රී ගෞතම බෝධි මණ්ඩපය ගෞතම බුද්ධ ශාසනයට පූජා කිරීම නිමිති කරගෙන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා ඒ වගේම මහා සංඝරත්නය උදෙසා උතුම් දාණය පූජා කරලා අද උදෑසන අපේ ජීවිතවලට බුද්ධෝපස්ථානමේ වශයෙන් උදාර පින් රැස් කරගත්ත අපගේ භාග්‍යතුන් වහන්සේට සෙවණ සැලසූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා ඊතා මනරම් ආකාරයෙන් බෝධි මණ්ඩපය නිර්මාණය කරලා ඒ වගේම මල් පහන් සුවඳ දුම් ඒ වගේම මල්වැල් විදුලි ආලෝකයෙන් නොඑක ආකාරයෙන් සැරසිලි කටයුතු කරලා අපගේ බෝධීන් වහන්සේට පුදලා ඒ සියලු ආකාරයෙන් අපගේ ජීවිතවලට පින් රැස් කරගත්තා. ඒ වගේම මහා සංඝරත්නයේ වඩම්මවලා බොහෝම ගෞරවයෙන් යුක්තව ඒ වගේම සිල්මෑණිවරු වඩම්මවලා බොහෝම ගෞරවයෙන් දානය පූජා කරලා පිරිකර ආදී පූජා කරලා ඒ වගේම අට පිරිකර සෙසු පිරිකර දහම් පුස්තක ආදී නොඑක ආකාරයෙන් පිරිකර පූජා කරලා පින් රැස් කරගත්තා.
පින්වත්නි අපගේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ එක රහත් තෙරණින් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ තෙරණින් වහන්සේගේ නම පංච දීපිකා කියලා රහත් තෙරණියක් වැඩ හිටියා. ඉතින් මේ රහත් තෙරණියත් එක්තරා බුද්ධ ශාසනයක ඒ බුදුරජාණන් වහන්සේට සෙවණ සැලසූ බෝධීන් වහන්සේ නමක් මුල් කරගෙන පින් කරලා තමයි ඒ උත්තමාවියට අරහත්ත්වයට පත් වෙන්නට ඒ පින සකස් වෙලා ආවේ සසරේ. ඉතින් ඒ තෙරණින් වහන්සේගේ අතීත කතාවේ එක කාලෙක තරුණ දුවක් එක්තරා බුදු කෙනෙකුගේ බුද්ධ ශාසනයේ තිබුණ කාලෙක ඒ බුදුරජාණන් වහන්සේට පිංගතුනේ සෙවණ සැලසූ ඒ බෝධීන් වහන්සේ ළඟට ගියා. ඉතින් ඒ බෝධීන් වහන්සේත් ඊටාම ලස්සනට වැඩින් ඇති. ඉතින් මේ බෝධීන් වහන්සේ ළඟට මේ තරුණ දුව ගියාට පස්සේ ඒ ළඟපාත කවුරුත් ඉඳලත් නැහැ. මෙයා තනියම සවස් කාලේ මෙයා පහන් පහක් අරගෙන ඒවට අවශ්‍ය කරන දේවලුත් අරගෙන තෙල් මල් අරගෙන බෝධීන් වහන්සේට වන්දනා කරන්න මේ දුව ගිහින් තියෙනවා. ඊට පස්සේ මේ දුව මේ බෝධීන් වහන්සේ ගාවට ගියාට පස්සේ මේ බෝධීන් වහන්සේ දැක්කට පස්සේ මේ දුවට සිහි වුණේ අපගේ ඒ බුද්ධ ශාසනය වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ දුව සිහි කරන අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සෙවණ සැලසූ මේ ජය මහ බෝධීන් වහන්සේට මම নমස්කාර කරනවා කියලා নমස්කාර කළා. ඊට පස්සේ මෙයා අරගෙන ආපු පහන් පත්තු කරලා මේ බෝධීන් වහන්සේ වටේට පහන් පහක් පූජා කරලා තියෙනවා. දැන් සවස් කාලේනේ මේක මෙයා බෝධීන් වහන්සේ ළඟට ගියේ. ඊට පස්සේ මෙයා මේ රාත්‍රිය උදා වෙනකොට පහන් ආලෝක වලින් පහන් පහකින් වටේට පත්තු කරලා බෝධීන් වහන්සේ වටේ මළුවේ බෝධීන් වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට මෙයාගේ හිත බුදු ගුණම මෙයාගේ සිතට නැගෙන්න ගත්ත පිංගතුනි. ඊට පස්සේ ධර්මයේ ගුණ සිහි වුණා, සංඝ ගුණ සිහි වුණා. ඒ වගේම අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් අසිරිමත් ඒ උන්වහන්සේගේ අසිරිමත් ගුණ කඳ සිහි වුණා. මෙයාගේ හිත ටික ටික සංසිඳලා ගියා, තැම්පත් වුණා. කොහොම හරි මේ දුව දින මට මතක හැටියට දින 7ක් වගේ මෙයා මේ මළුවේම බුදුරජාණන් වහන්සේට ඒ බෝධීන් වහන්සේට වැඳගෙන මෙයා මේ මළුවේම හිත තැම්පත් කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් මේ ආනිසංසයෙන් මේ බෝධීන් වහන්සේට වන්දනා කිරීමේ ආනිසංසයෙන් ඒ වගේම පහන් පූජා කිරීමේ ආනිසංසයෙන් මෙයාගේ හිත තැම්පත් කිරීමේ ආනිසංසයෙන් මේ දුව දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ගිහින් අපේ බුද්ධ ශාසනය අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පැවතුන කාලේ මෙයා ආපහු මනුස්ස ලෝකයට ආවා. දැන් මේ මනුස්ස ලෝකයට අරගෙන එන්නේ රැස් කරන පිනින්. අපිත් පින්නතුනේ අපි පින් රැස් කරන්න ඕනේ. අපේ හිතවල තියෙන ක්‍රෝධය, වෛරය, එකට එක කිරීම, පරිගැනීම, ඊට පස්සේ අනිත් අයගේ දේවල් වලට ඊර්ෂියාව, මසුරුකම, කුණු ගතිය මේවා දුරු කර කර පින රැස් කරගත්තොත් තමයි යහපත සැපත උදා කරගන්න ලැබෙන්නේ. ඉතින් මේ දුව අර දිව්‍යයන් අතර බ්‍රහ්මයන් අතර ගිහිල්ලා
මෙයා බොහෝ සැපසේ සසරේ ඉඳලා ගෞතම බුද්ධ ශාසනයේ පහළ වුණ කාලේ මෙයා සවැත් නුවර ඉපදුනා. මෙයා ඉපදිලා මෙයාට මට මතක හැටියට මේ පුංචි දුවක් ඉපදුනා සවැත් නුවරේ අම්මා කෙනෙක්ගේ කුසින්. මේ දුවට මෙයාගේ විස්තරය තියෙනවා මේ දරුවා කුසට එනකොට මේ දරුවට පේනවා කියනවා විනිවිද පේනවා කියන අම්මගේ කුසත් විනිවිද මනුස්ස ලෝකේ යොදුනක් දුරට මෙයාට ඔක්කොම රූප පේනවා කියනවා. ඒකට හේතුව තමයි මෙයා රැස් කරපු අර පහන් පූජාවෙත් මෙයා රැස් කරපු කුසල් වල බලෙන්. ඊට පස්සේ මේ දුව මව කුසේ ඉන්නකොට මෙයාගේ ඇස් පිල්ලම් වැටෙන්නේ නැහැ කියනවා. දැන් අපි හැමෝම ඇස් පියන්තටු ගහනවනේ. එතකොට මේ දුව මව කුසේ ඉන්නකොට මෙයා මව කුසේ ඉන්නකොට මෙයාගේ ඇස් පිල්ලම් වැටෙන්නේ නැහැ. ඉතින් මේ දරුවා ඊටාම ලස්සන පුංචි දුවක් ඉපදුනා. ඊට පස්සේ මේ දරුවට අවුරුදු 7ක් වයසට ගියාට පස්සේ අවුරුදු 7ක් වුණාට පස්සේ අම්මයි අප්පච්චි දෙන්න මේ දරුවගේ පිනත් නිසා මේ අම්මයි අප්පච්චි දෙන්නත් තිරුවන් සරණ ගියපු කට්ටිය. ඉතින් මේ ගොල්ලෝ හැමෝම භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ පුංචි දුව බුද්ධ ශාසනයට පූජා කළා. ඉතින් මේ බුද්ධ ශාසනයට පූජා කරන්න ඒ වගේම දීමාපියොනුත් ශ්‍රද්ධාවන්ත වෙන්න ඒ වගේම බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක මනුස්ස ලෝකෙට එන්න අර වගේ අසිරිමත් ආශ්චර්යමත් ගුණ දරාගෙන ඒ වගේම අසිරිමත් ජීවිතයක් ලබා ගන්නට උපකාර කරවුවේ බෝධීන් වහන්සේට එදා වන්දනා කිරීම බුදු ගුණ සිහි කිරීම ඒ වගේම මේ රහත් තෙරණිය කියනවා පස්සේ කාලෙක මෙයා අවුරුදු 7න් පැවිදි වෙලා නිකිලස් වෙනවා. දැන් අපේ හිතවල නැද්ද පින්තුනේ ලෝභය ඊළඟට ද්වේෂය මෝහය අපේ හිතවල තියෙනවා සොරකම ඒ වගේම අපේ සිත්වල තියෙන අකුසල් නිසා අපි බොරු කියනවා කේලම් පරුස වචන කියනවා මිනිස්සු රවට්ටනවා වංචා කරනවා ඊට පස්සේ අපි ප්‍රධානත්වයට ආස කරනවා නොඑක ආකාරයේ අකුසල් නිසා අපේ හිත කය වචනේ වැඩ කරනවා. එතකොට මේ පුංචි මේ රහත් තෙරණින් වහන්සේට එච්චර යහපත සිද්ධ වුණේ එයායි සසරේ බෝධීන් වහන්සේ බලලා දැකලා වන්දනා කරලා හිතේ තිබුණු කෙලෙස් ටික ටික අයින් කරලා. අපිත් එහෙනම් මේ බෝධීන් වහන්සේ මේ මනරම් බෝධි මණ්ඩපයේ වැඩ ඉන්න අපගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට එනකොට අපිට පින්වතුනි දකින්නකොට අපේ හිතේ තියෙන රාග සිතිවිලි තුනී වෙලා යනවා නැති වෙලා යනවා. ඒ වගේම ද්වේෂය අපිට කාර්තික හරි තියෙනවන වෛරය බෝධීන් වහන්සේ දකිනකොට සංසිඳලා යනවා. ඊට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේ දකිනකොට අපේ හිතවල තියෙන එකට එක කිරීම අකුසල් අයින් වෙලා යනවා මේ මොහොතට හරි. අපිත් මැරෙනවනේ. අපේ භාග්‍යතුන් වහන්සේත් පිරිනවම් පෑවනේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ රහතන් වහන්සේලා පිරිනවම් පෑවනේ කියලා සිහි වෙනවා. එතකොට අපිට අපේ ජීවිතයේ ඇති වෙන ජීවිත මදය, ආරෝග්‍ය මදය, යෞවන මදය මේවා ටික ටික දුරු වෙනවා. ඒකයි අපේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ නිතරම බෝධීන් වහන්සේට වන්දනා කරන්න. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න. පිරිත් කියන්න, ඒ වගේම බෝමලු, සෑමලු අමදින්න. ඒ වගේම සිල් මෑණිවරුන්ට උපස්ථාන කරන්න, සංඝයාට උපස්ථාන කරන්න, මල් පූජා කරන්න කියලා කියන්නේ පින්වතුනි මේ මොහොතවල් වලට අපේ හිතේ තියෙන කෙලෙස් ඒ මොහොතවල් වලට අයින් වෙලා යනවා. ඉතින් අපි එහෙම කර කර අපේ ජීවිතයට පින් රැස් කරගත්තොත් පින්වතුනි අපිටත් ඒ පංචදීපිකා රහත් තෙරණියට වගේ බොහෝ යහපත උදා වෙනවා. එතුමිය කියනවා
එතුමියගේ සසරේ රැස් කරපු පින්බලය නිසා එතුමියට ඒ රහත් තෙරණියට හිතේ මානසික පීඩා නැහැ කියනවා. ඒ වගේම මානසික අසනීප නැහැ කියනවා. ඒ වගේම හිත වේදනාවන් පසුතැවීම් කිසිම දෙයක් ඒ හිතේ හටගන්නේ නැහැ කියන රහත් වෙන්න කලින්. රහත් වෙන්නත් කලින් මට සසරේවත් එහෙම තිබුණේ නැහැ කියනවා. දැන් අපිට කොච්චර පීඩා ප්‍රශ්න දුක් තියනවාද? ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම අනගාരികා මෑණිවරු අපේ මෑණියන් වහන්සේලා වැඩ ඉන්නවා. නිතර වන්දනාමාන කරගෙන බොහෝම ගෞරවයෙන් උපස්ථාන කරගෙන වත් පිළිවෙත් සිදු කරගෙන පිරිස් සජ්ජායනා කරමින් හිටියොත් එහෙම අපේ හිතවල තියෙන මේ කෙලෙස් ටික අපිට අයින් කරන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා හැමෝම සතුටු වෙන්න අද මේ උදෑසන කාලේ මේ පින්වතුන්ගේ ජීවිතවලට බුද්ධෝපස්ථානමේ වශයෙන් උදාර පින් රැස් කරගත්තා. ඒ වගේම දින ගණනාවක් පුරාවට ඒ වගේම මේ බෝධි මණ්ඩපයේ තනවන්න මුල් වෙච්ච දවසේ සිට මේ දක්වාම මේ පින්වතුන් නොඑක ආකාරයෙන් වෙහෙස මහන්සි වෙන්නේ නැති ඒ වගේම කාලය ශ්‍රමය ධනය කැප කරලා උදාර පින් රැස් කරගත්තා. ඒ වගේම අද උදෑසන කාලේ මහා සංඝරත්නය වඩමුවලා බොහොම ගෞරවයෙන් ආසන වල වඩා හිඳුවලා ඒ ස්වාමීන් වහන්සේලාට මහා සංඝරත්නය උදෙසා දානය පූජා කරලා ඒ වගේම පිරිකර ආදී පූජා කරලා වන්දනාමාන කරලා අපෝපස්ථාන කරලා වත් පිළිවෙත් සිදු කරලා උදාර පින් රැස් කරගත්තා. ඉතින් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ොත් ඒ වගේම මේ පින්වතුන් මේ අසපුව මූලාරම්භයේ සිටම රැස් කරගත් සියලු පිනොත් අපි අනුමෝදන් කරමු. පළමුවෙන්ම සියලුම දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජවරු සක්දෙවිඳුන් සතරවරන් දෙවියන් ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ ඒ වගේම මේ ප්‍රදේශ භාර කතරගම දෙවියන් ශ්‍රී විෂ්ණු දෙවියන් ඒ වගේම කම්බිලි දෙවියන් කළු දේවතා බණ්ඩාර දෙවියන් මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිත සියලු දේව දේවතාවන් ඒ වගේම ගම්බාර පළාත් භාර රටබාර ලෝකපාලක දෙවිවරු වැස්සවලාහක දෙවියන් පජ්ජුන්න දෙවියන් ඇතුළු සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම බහිරව දේවතාවෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිත සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. ඒ සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ආශිර්වාද උපකාර මේ සඳහා උපකාර කළ ඒ වගේම සහයෝගය දැක්වූ ශ්‍රමයෙන් උපකාර කළ ධනයෙන් උපකාර කළ සියලු දෙනාටමත් ඒ වගේම මේ කටයුතු සොයා බැලූ අපේ මෑණිවරුන් ඇතුළු සියලු මෑණියන් වහන්සේලාටත් ඒ වගේ මේ පින්වත් හැමදෙනාටමත් මේ දාණයට උදව් උපකාර කළ පිරිකර ආදී බාරගෙන කටයුතු කළ මුදලින් ආධාර කළ වෙහෙස මහන්සි වුණ සෑම සිළු දෙනාටමත් දෙවියන්ගේ ආරක්ෂා රැකවරණේ ආශිර්වාදයේ සලසත්වා සිළු දෙවියන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් උපකාර වේවා. සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි සිළු දෙනාටමත් අපේ මෑණියන් වහන්සේලාටත් අපේ හැම දෙනාටමත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපට මඟ පෙන්වන මේ සියලු කටයුතු වලට ආශිර්වාද කරන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ දාණයට වැඩම කළ අපරැක්ක භාවනා අසපුවේ මේ සියලු ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම ඒ විහාරයේ වැඩ සිටින සියලුම මහා සංඝරත්නයට අපේ තිලක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට ඒ වගේම මහමිනා වාසී සියලු ස්වාමීන් වහන්සේලාට රටවාසී ලෝකවාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පුණ්‍ය කටයුත්ත ඊටාම මනරම් ආකාරයෙන්
ලෑස්ති කරගන්නට උපකාර කළ උපස්ථාන කමිටුවේ දායක පින්වත් සියලු දෙනාටමත් ඒ වගේම පින්වත් අනගාരികා මෑණිවරුන්ට ඒ වගේම ආගන්තුක වැඩිය ඒ අනගාരികා මෑණිවරුන්ට අසුප සංචිතේ ඒ සියලුම අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු ස්වාමීන් වහන්සේලාටත් මෑණියන් වහන්සේලාටත් මේ පුණ්‍යානුභව බලයෙන් දෙවියන්ගේ දේවානුභව බලයෙන් තෙරුවනේ අනන්ත ගුණානුභව බලයෙන් මේ උතුම් බෝධීන් වහන්සේගේ අනන්ත අනුහසින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. කරදර බාධා දුරු වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට සියලුම ස්වාමීන් වහන්සේලාටත් මෑණියන් වහන්සේලාටත් උපකාර කළ සියලු දෙනාටමත් වාසනාව උදා වේවා. සාදු සාදු. ඒ වගේම අද දින සංඝගත දක්ෂනායේ මූලික අරමුණ උනේ අද සවස් කාලයේ සිදු කිරීමට නියමිතව තිබෙන අභිනවයෙන් ඉදිවුණ බෝධි මණ්ඩපයේ ගෞතම බුදු සසුනට පූජා කිරීම තියෙන අද සවසට. ඉතින් බෝධි වන්දනාව සිදු කරලා අපගේ භාග්‍යතුන් වහන්සේට මේ බෝධි මණ්ඩපේ පූජා කරනවා. ඉතින් මේන් රැස් කරගන්න සියලු පින් ඒ වගේම මේ දාණයෙන් රැස් කරගන්න සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අසුභ සංචිතයේ සියලු කටයුතු වලට විශේෂයෙන්ම උපකාර සලසන පින්වත් ගුරුතුමා ඇතුළු පින්වත් උපාසිකාව ඇතුළු පුදුමිමේ සියලුම පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ පින්බිම ගෞතම බුදු සසුනට පූජා කළ පින්වත් හක්මන නිපුණ ධම්මා මෑණියන් වහන්සේට ඒ වගේම දෙමාපියන්ට ඒ වගේම මේ පින්වත් ප්‍රේමතිලක පියාණන් ඒ වගේම මෑණියන් ඇතුළු ඒ පවුලේ සිළු දෙනාටමත් ඒ වගේම විදේශගතව සිටින සහෝයුරා ඇතුළු ඒ පවුලේ සහෝදර සහෝදරියන් සිළු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බෝධි මණ්ඩප ඉදිකිරීම කටයුතු වලදී මහත් කැපකිරීමෙන් දායක වූ පින්වත් චන්දන ජයලත් ගුරු පියාණන්ට ඒ වගේම පවුලේ සිළු දෙනාට ඒ වගේම එතුමාගේ යටතේ අධ්‍යාපන කටයුතු සාධාරණ සිළු දූ දරුවන්ට ඇල්ලේවිල ගම්වාසී සදහැවත් දායක පින්වත් සිළු දෙනාට ගම්වාසී හැම දිනාට සෙත් පතන්නට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම කාලයේ ශ්‍රමයේ ධනෙ කැපකල සිළු දිනාට පින්වත් බාසුන් නැහිලා සිළු දිනාටමත් බෝධි මණ්ඩපයේ ප්‍රතිමා වහන්සේ පූජා කළ පින්වත් සිළු දිනාටමත් ඒ වගේම කොත් වහන්සේ පහන් ගෙවල් රන් කණු ගල් පහන් කොඩි දේව රූප සිංහ රූප සඳකට පහන් වයරින් කටයුතු කළ විදුලි පහන් කණු සකසා පූජා කළ ආධාර කළ ඒ වගේම ෆ්ලෑෂ් ලයිට් ඒ වගේම කොඩි කණු ඒ වගේම පහන් වැට ටයිල් ගඩොල් සිමෙන්ති වැලි ආදීන් නොඑක ආකාරයෙන් මේ සඳහා උපකාර කළ ඒ පිනට දායක වූ සෑම සිළු දෙනාටමත් ඒ වගේම පොකුණ නිර්මාණය කිරීමට උපකාර කළ ඉදිකිරීම් කටයුතු වලදී ප්‍රවාහන පහසුකම් සපයා දුන්න පින්වත් සිළු දෙනාටමත් ඉදිකිරීම් කටයුතු වලදී අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා දුන් තුල්හිරිය ආයතනයේ සියලුම පින්වත් හැම දිනාට සෙත් පතන්න පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බෝමළුවේ සුදුවැලි ඇතිරීම සඳහා දායක වූ ආධාර උපකාර කළ වෙහෙස මහන්සි වුණ සෑම සිළු දෙනාටම සෙත් පතලා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම අසපුවේ ආරම්භයේ සිටම මහත් කැපවීමෙන් කටයුතු කළ උපස්ථාන කමිටුවේ සියලු පින්වත්තුන්ට යෝන් සභාවේ දූදරුවන් හැමෝටම සෙත් පතන්න බලාපොරොත්තු වෙන. මේ පුණ්‍ය මහෝත්සවයේදී මල් සැරසිලි ශබ්ද විකාශන කටයුතු ඒ වගේම හත් බවුසර් ලබා දුන් පින්වත් සියලු දෙනාට සංඝ දාණයට දායක වූ සියලු දෙනාට ඒ වගේම පින්වතුන්ට සහභාගී වෙන පින්වතුන්ට කිරිතේ දන්සල කිරිබත් දන්සල බත් දන්සල හා අයිස්ක්‍රීම් දන්සල සඳහා දායක වූ ආධාර උපකාර කළ වෙහෙස මහන්සි වන සිළු දෙනාට සෙත් පතන්න බලාපොරොත්තු වෙන. බෝධි මණ්ඩප ඉදිකිරීම කටයුතු සඳහා ආරම්භයේ සිට මේ දක්වාම උපකාර කළ මේ පුණ්‍ය මහෝත්සවයට කාලයෙන් ශ්‍රමයෙන් ධනයෙන් කැපකිරීම කළ මේක සාර්ථක කරගන්නට උරුදුන් සිළු දෙනාට
දෙස් විදෙස් වල වාසය කරන හැම දෙනාට සිත පතන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ඉඩකඩම් පූජා කළ ප්‍රේමතිලක පියාණන්ට ඒ වගේම මෑණියන් ඇතුළු ඒ පින්වත් පවුලේ සිළු දෙනාට ඒ වගේ මේ පවුල්වල මිය පරලෝකයේ සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අප නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ට මේ ඉඩකඩම් ආදී පූජා කළ ඒ වගේම මේ දාණයට උපකාර කළ නොඑක ආකාරයෙන් මේ සඳහන් කරපු සියලු දේවල් වලට උපකාර කළ හැමදෙනා නමින් මේ පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ හැමදෙනාගේ පරලොව ජීවිත මේ පුණ්‍යානුභාවයෙන් සැපවත් වේවා සූපත් වේවා සංසාර දුකෙන් නිදහස් වෙන්නට ඒ සියලු ඥාතීන්ට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ඉහත නම් සඳහන් කළ ඒ සියලු කටයුතු වලට උපකාර කළ සෑම සිළු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. මේ මනරම් බෝධි මණ්ඩපය ඒ වගේ මේ අසපේ මූලාරම්භයේ සිට නොඑක ආකාරයෙන් ඒ සඳහන් කරපු ආකාරයට මේ පහන් ගෙවල් ඒ වගේම විදුලිය ඒ වගේම ලයිට් කණු ටයිල් කරන්නට වැලි අතුරන්නට ඒ වගේම සිමෙන්ති වලින් නොඑක ආකාරයෙන් උපකාර කළ සෑම සිළු දෙනාටම මේ වගේම මේ ඉදිකිරීම් කටයුතු වලට යන්ත්‍රෝපකරණ ආදී ලබා දුන් සිළු දෙනාටමත් ඒ වගේම මේ ගුරුතුමන් ඇතුළු ඒ සිසුදරු දෙරියන් ඇතුළු හැම දෙනාටමත් මේ පින් 100 අනුමෝදන් වෙත්වා. ඒ සෑම සිළු දෙනාටමත් අපේ හැම දෙනාටමත් ඒ වගේ මේ පින්වත් සිළු දෙනාගේ පවුල්වල දූ දරුවන් දෙමව්පියන් සහෝදර සහෝදරියන් ගුරුවරුන් වැඩිහිටියන් ආදී හැම දෙනාට මේ උදාර පිනේ මේ පුණ්‍යානුභව බලයෙන් දෙවියන්ගේ දේවානුභව බලයෙන් උතුම් බුද්ධානුභව බලයෙන් ධම්මානුභව බලයෙන් සංඝානුභව බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනන්ත අනුහසින් සියලු යහපත සැපත සැලසේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සැලසේවා. කරදර බාධා දුරු වේවා. සියලු ධාර්මික සිතුම් පැතුම් සමෘද්ධිමත් වේවා. හැමදෙනාට උදාර පින් රැස් කරගෙන තව තවත් ජීවිතේ පිනෙන් පුරවගෙන මේ ගෞතම බුදුසසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ රැස් කරන සියලු පිනොත් මේ රැස් කළ සියලු පිනොත් ඒ හැමදෙනාටමත් පවුල්වල සියලු දෙනාටමත් මේ සඳහා උපකාර කළ උපකාර කරන සියලු දෙනාටමත් දන්සල් ආදියට උපකාර කරන සියලු දෙනාටමත් සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේලා කරණීය සූත්‍රයේ සජ්ජහායනා කරලා හැම දිනාටම සෙත් පතනවා. පින්වත් මෑණියන් වහන්සේලාත් එක්කම ස්වාමීන් වහන්සේලාත් එක්කම එකටම කියන්නේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජෝච සෝජෝච සුවචෝ චස්ස මුදුවනති මානේ සන්තුස්ස කෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලෞක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේස් යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත් භවන්තු සුඛිතත්තා යේකේ චිපාන භූතත්ථි තසාවාතාවරාව අනවශේෂා දීගාවායේ මහන්තාව මජ්ජිමාරස්ස කානුකතූලා දිට්ඨාවායේව අද්දිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසේවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
නපරෝ පරන්නිකොබ්බේත නාති මඤ්ඤේත කත්තචනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියම් පුත්තං ආයුස එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මිත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියංච අසම්බාධ අවීරං අසපත්තං තිට්ඨං චරන්නසින්නෝ වා සයානෝ යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේත විහාරං ඉදමාහු දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේද නහි ජාතු ගබ්බසෙයං පුනරේතිති භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේලා හැමදෙනාටම ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුපත්තේ නිදුක්ඛේ
සිරස නමා සාදු වඳින්නෙමි සිරස නමා. බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය පින්වත් වැඩිහිටි අපගේ පින්වත් මෑණියන් වහන්සේලා ඇතුළු වැඩ සිටින සියලුම ගෞරවනීය පින්වත් මෑණියන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වතුන් දැන් සෝදානම් වෙන්නේ ජීවිතේට මහත්ඵල මහානිසංස පින්කම් ගොඩාක් රැස් කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම ගම්භීර සත්‍ය ධර්මයේ සුළු මොහොතක් ශ්‍රවණය කරලා තවත් පිනක් ජීවිතේට රැස් කරගන්න. පින්වත්නි, ධර්මයේ සඳහන් වෙනවා එවං අචින්ත්‍යා බුද්ධා, බුදුරජාණන් වහන්සේලා අචින්තනීයයි. අචින්තනීයයි කියන එකේ තේරුම තමයි හිතලා නිම කරන්න බෑ. හිතට ගෝචර නෑ. කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා ගැන අපිට හිතලා නිම කරන්න බෑ. බුද්ධ විසිය අචින්ත්‍යයි. බුදුරජාණන් වහන්සේලා අචින්තනීයයි. බුද්ධ ධම්මා අචින්ත්‍යය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව යම් ධර්මයක් අවබෝධ කළාද අන්නේ ධර්මයක් අචින්තනීයයි. හිතට ගෝචර නෑ. ඒ ධර්මය ගැන අපිට හිතලා නිම කරන්න බෑ. අචින්තේසු පසන්නානං. ඒ අචින්තනීය වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ගැනත් පසන්නානං. යම් කිසි කෙනෙක් හිත ප්‍රසාදයට පත් කරගත්තොත් විපාකෝ හෝති අචින්තයෝ. මොකද්ද තේරුම? රැස්සෙන පිනත් අචින්තනීයයි. හිතලා නිම කරන්න බෑ. එහෙනම් දැන් මේ පින්වතුන් මේ උදෑසන පටන් මේ මොහොත වෙනකන්, මේ පුණ්‍ය භූමිය ආරම්භ කළා පටන් මේ මොහොත වෙනකන්, තෙරුවන් සරණ ගියදා පටන් මේ මොහොත වෙනකන්, සත්පුරුෂ කල්යාණ ගුරුවරුන්ගෙන් ධර්මය ඇහුවදා පටන් මේ මොහොත වෙනකන් යම්තා බුද්ධෝපස්ථාන කළාද, සංඝෝපස්ථාන කළාද, බෝධිඋපස්ථාන කළාද, ඒ රැස්සෙන හැම පිනක්ම අයිති මොකටද? ප්‍රමාණ කළ නොහැකි ගණයට. එනිසා පින්වත්නි, හිත පහදවා ගන්න. එවැනි අවස්ථාවක් ලැබෙන්නේ කෙනෙකුට දුර්ලභව. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ මේ සංසාරේ යන කෙනෙකුට ලැබෙන දුර්ලභ කාරණා පහක් තියෙනවා කිව්වා. කීයක්ද? පහ. භාග්‍යවතුන් වහන්සේ වදාලා බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වීම දුර්ලභයි. බුද්ධ ශාසනයක් මුණ ගැහිම දුර්ලභයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා මනුස්ස ජීවිතය දුර්ලභයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය ධර්මය ඒ විදිහටම අහන්න ලැබෙන එක දුර්ලභයි. ඔය තුනම එකට එකතු වෙන එකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ධර්මයේ හැසිරෙන්න ලැබෙන අවස්ථාව දුර්ලභයි. ඔය තුනම එකට එකතු වෙන්න ඕනේ. සමහර අයට මනුස්ස ජීවිතය දැන් ලැබිලා. දැන් හිතන්න මේ ලෝකේ ඉන්නවා කෝටි 800ක්. ඔය කෝටි 800ම මිනිස්සෙක් වෙන පින කරලාද නැද්ද? කරලා. හැබැයි මේ හැමෝටම බුද්ධ ශාසනය මුණ ගැහුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඇහුනේත් නැහැ. ඒතර ඒ අතරින් අපි නමුත් බුදු සසුන නැද්ද? තියෙනවා. ධර්මය ඇහෙන්නේ නැද්ද? තියෙනවා. එයාලා වැරදි තැන ඉපදුනා. අර කරුණ තුන එකතු වෙන පරිසරයේ හදන පින එයාලගේ ජීවිතේ නැහැ. එහෙනම් අපේ ජීවිත දිහා බලන්න. බුද්ධ ශාසනයත් මුණ ගැහුණා. පිරිසුදු ධර්මයේ කියන සත්පුරුෂ ගුරුවරු මුණ ගැහුණා. මනුස්ස ජීවිතෙත් ලැබුණා. ඔය තුන එකට එකතු වීමේ ප්‍රතිඵලයක් තමයි මේ බෝධි මණ්ඩප පිටිකිරීම, විහෙර විහාර හැදීම, සාංගික දාන දීම, මේ විදිහට බණ ඇසීම. මේ තමයි මේ කරුණ තුන එකතු වීමේ ප්‍රතිඵලය. ඊළඟට භාග්‍යවන්සේ වදාලා පබ්බජ්ජා දුර්ලභා. පැවිදි ජීවිතය
දුර්ලභයි. පින්වත්නි, කෙනෙකුට පැවිදි වෙන්න නම් කාරණා පහකට තියෙන කැමැත්ත අතහරින්න ඕනේ. ඒ තමයි ප්‍රියමනාප රූප බලලා සතුටු වෙන්න තියෙන කැමැත්ත අතහරින්න ඕනේ. පැවිදුණාම හැම එකක්ම බලන්න බෑ. කණෙන් ශබ්ද අහලා සතුටු වෙන්න තියෙන කැමැත්ත අතහරින්න ඕනේ. පැවිදුණාම හැම එකක්ම අහන්න බෑ. නාසයේ ගඳ සුවඳ විඳලා නාසයේ පිනවන්න තියෙන කැමැත්ත අතහරින්න ඕනේ. රස විඳිනා සතුටු වෙන්න තියෙන කැමැත්ත අතහරින්න ඕනේ. පැවිදුණාම දෙන දේ වළඳන්න ඕනේ. මේ කය පිනවන්න තියෙන කැමැත්ත අතහරින්න ඕනේ. පංචකාමයට තියෙන කැමැත්ත අතහරින්න ඕනේ. ගිහි අතහැරලා පැවිදි වෙන්න නම්. මේ ලෝකේ ඔබට ඕන වෙලාවක ඕන අදමක් අඳින්න පුළුවන්. හැබැයි ඔබට හිතුනොත් කැමති වෙලාවක චීවරයක් පොරවගෙන යන්න ඕනේ කොහේද කියලා පුළුවන්? බෑ. බෑ. දුර්ලභයි. මේ චීවරය මේ ලෝකෙට පහළ වෙන්නේ බුද්ධ ඉරිදියෙන්. පාත්‍රය මේ ලෝකෙට පහළ වෙන්නේ බුද්ධ ඉරිදියෙන්. එහෙනම් පින්වත්නි, බුදු සසුනක තථාගතයන් වහන්සේ සරණ ගිය පැවිදි ශ්‍රාවකෙක් හෝ ශ්‍රාවිකාවක් ගැනීම දුර්ලභයි. එතකොට හිතන්න යම්කිසි කෙනෙකුගේ ජීවිතේ එකම ජීවිතේ බුදුරජාණන් වහන්සේ බුදුමුයෙන් වදාළ දුර්ලභ කාරණා පහම එකම ජීවිතේ එක සැරේ කෙනෙකුට ලැබෙනවා නම් ඒ ජීවිතේ කොයිතරම් වාසනාවන්තද? එයාගේ කොච්චර සසරේ කළ පිනක විපාක දෙන්නද? ගිහි ඔබට කාරණා හතරක් ලැබිලා. ඔන්න ඔය ලැබුණු වස්තු වල වටිනාකම දන්න කෙනා පින කරන්න දෙන අවස්ථාව මගහැරගන්නේ නැහැ. දන් දෙන්න, සිල් රකින්න, බණ අහන්න, බුද්ධ උපස්ථානයට, සංඝ උපස්ථානයට තියෙන අවස්ථාව මගහැරගන්නේ නැහැ. ඕනම වස්තුවක තියෙන වටිනාකම දැනගත්තොත් තමයි එයා ඒක රැකගන්නේ. අන්න ඒ වගේ මේ ජීවිතයේ කෙනෙකුට පින් කරන්න, කුසල් වඩන්න, ධර්මයේ හැසිරෙන්න, අප්‍රමාදී වෙන්න භාග්‍යවතුන් වහන්සේ වදාළ ওই කාරණා හතර ගිහි වුණ මට ලැබිලා තියෙනවා කියන කාරණය සිහි කිරීමම ප්‍රමාණවත් ධර්මයේ හැසිරෙන්න අප්‍රමාදී වීමද. ඇත්තද වරුද? වෙන දෙයක් ඕනේ නැහැ. ওই කාරණා හතර මෙනෙහි කිරීමම ප්‍රමාණවත්. ඇයි බුදුමුවින් වදාළ දුර්ලභ කරුණු හතරම දැන් මුණ ගැහිලා. ගිහි ඔබට පැවිදියවට පහම මුණ ගැහිලා. එතකොට පින්වත්නි, සංසාරේ කෙනෙක් ඔය අවස්ථා ලැබිලා පින් කරන, කුසල දියුණු කරන, සසර දුකින් නිදහස් වෙනවා නම් ඒක තමයි එයා ලැබපු දුර්ලභ කරුණා වලින් ගත්ත ප්‍රයෝජනය. එතකොට පින්වත්නි, දැන් අද දවසේ ඔබ බොහෝ පින් කළා. මේ පුණ්‍ය භූමිය මුල් කරගෙන හිමිදිරු දෑසනින්ම බෝධීන් වහන්සේට කීරපායාස දානය පූජා කළා, පින් කරගත්තා. හිමිදිරු දෑසනින්ම මහා සංඝරත්නය මේ පුණ්‍ය භූමියට වඩම්වාගෙන පිරිකර සහිතව මහා සාංඝික දානයක් පූජා කළා. අචින්තනීය පිනක් රැස් කරගත්තා. අසංඛේයයි, අප්‍රමේයයි. ඊළඟට දහවල් කාලේ ලෞතර තථාගත භාග්‍යවතුන් වහන්සේ උදෙසා, ධර්ම රාජානන් වහන්සේ උදෙසා, සංඝ රාජානන් වහන්සේ උදෙසා, ඒ භාග්‍යවතුන් වහන්සේට සෙවණ සැලසූ බෝධීන් වහන්සේ උදෙසා ව්‍යාංජන 32කින් යුක්ත රාජභෝජන පූජාව ඊටමත් සදහැසිතින් මම සරණගේ මාගේ ශාස්ත්‍රෝ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ඊටමත් සදහැසිතින් පූජා කරමි. පූජා වේවා කියලා පූජා කරනවා. ඒ වගේම මේ පින්බිමේ වැඩ ඉන්නවා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා. රහතන් වහන්සේලා කියලා කියන්නේ අපි මේ අහන ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා සංසාරයෙන් සදාට මෙතෙරුණත් වහන්සේලා. යම් කිසි කෙනෙක් හිතුවොත් අනේ කෙලෙස් සහිතව ඉන්න මම මේ නිකලෙස් උතුමන්ට පුදන දානේ පිනේ අනේ මටත් නිකලෙස් වෙන්න මේ පින උපකාර වේවා කියලා ඒ පින සැප විතරක් දීලා අවසන් වෙන්නේ නැහැ. නිකලෙස් වීම පිණිසත් උපකාරී වෙනවා. ඉතින් මේ පින්වතුන්ගේ දානේ දෙවෙනි කොටස ඒ උතුම් මහා සංඝ රත්නයේ රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරලා සංසාරයෙන් සදාටම නිදහස් වුණ
දුක් නිමා කළ අමාමහා නිවනට වැඩිය රහතන් වහන්සේලා උදෙසා ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජා වේවා කියලා පූජා කරනවා. ඒ වගේම මේ පින්වතුන් බොහෝ කාලයක් සිට ආසාවෙන් බලාගෙන හිටිය දෙයක්, අපේක්ෂා කළ දෙයක් තමයි පින්වත් මෑණියන් වහන්සේලා බොහෝ පිරිසකට දම්පැන් පූජා කිරීම. ඉතින් අද ඒ කාරණය මේ පින්වතුන් ඉෂ්ට කරගත්තා. ඊටාම සදහැසිතින් හැකි පමණින් දානශාලා පිළියෙල කරලා ගෞරවයෙන් පින්වත් මෑණියන් වහන්සේලා වැඩම කරවලා මනාව සකසන ලද දාන වස්තුව ගෞරවයෙන් සියාතින් වික්ෂුණී සංඝයා සිහිපත් කරගෙන පිළිගන්වලා ඊටමත් සදහැසිතින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඒ මහරහත් තෙරණින් වහන්සේලා ප්‍රමුඛ වික්ෂුණී සංඝයා උදෙසා පිළියෙල කළ දාන වස්තුව පූජා වේවා කියලා පූජා කරගත්තා. මේ මොහොත වෙනකොට මේ පින්වතුන් ජීවිතයට අසංකේය වූ අප්‍රමේය වූ මහත්ඵල මහානිසංස පින් රැස් කරගෙන අවසానයි. ඉතින් පින්වත්නි ඔය පින්කම් කරන්න හැමදාම ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳට අපි මතක තියාගන්න ඕනේ මේ හැම දෙයක්ම චූටි කාලයකට ලැබුණු දේවල්. බුද්ධ ශාසනයේ තියෙද්දි ධර්මයේ දේශනා කරන උතුමන් වහන්සේලා වැඩ ඉඳිද්දි අපේ ආයුෂය අද අවසන් වෙන්න බැයිද? එහෙ මොන ගමන් ක්ෂණ සම්පත්තිය අවසන්. ක්ෂණ සම්පත්තිය අවසන්. අපේ ආශය ගොඩාක් තියෙද්දි ධර්මයේ නාමයෙන් අධර්මය ඇහෙනවා. ක්ෂණ සම්පත්තියට අවස්ථාවක් නැහැ. භාග්‍යවතුන් වදාලා සබ්බේ සංඛාරා අනිච්චාති. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි. එහෙනම් බුද්ධ ශාසනය කියන්නේ අනිත්‍ය ධර්මතාවයටයි දෙයක්. ඒ නිසා පින්වත්නි මේ හැම දෙයක්ම චූටි කාලයකට ලැබුණු දේවල්. සත්පුරුෂ ගුරුවරු හැමදාම ගෙහෙන්නේ මේ හැම දෙයක්ම යම් කිසි කෙනෙක් ලැබුණු අවස්ථාවේ එයා හිතුවොත් ජීවිතේට පින කරගෙන කුසල් වඩන්න ඕනේ කියලා. ඒක තමයි එයා පහල කරන ශ්‍රේෂ්ඨම සිතුවිල්ල. පින්වත්නි ධර්මයේ හැසිරෙන්න සසර බිය ඇති වුණ කෙනා ඒ වගේම මේ සංසාරයේ තියෙන භයානකකම තේරුම් ගත්ත කෙනා ජීවිතේට පින් කරන එකයි ධර්මයේ හැසිරෙන එකයි දෙවෙනි තැනට දාන්නේ නැහැ. අද ගොඩාක් අය පින් කරන්නේ ධර්මයේ හැසිරෙන්නේ බණහන්නේ වෙලාව තිබ්බොත් විතරයි. හැබැයි අනිත් වැඩවල වෙලාව තිබ්බොත්ද කරන්නේ වෙලාව හදා ගන්නවා. වෙලාව හදා ගන්නවා. අනිත් හැමදේම කාමයටයි දේවල්. ඒ කාමයටයි හැම දෙයකම වෙලාව හදා ගන්නවා. වෙලාව හදාගෙන වෙලාව තිබ්බොත් තමයි සෑබෝ දේවලින් යන්නේ. ස්වභාවයෙන්ම වෙලාව හැදුනොත් තමයි අසපුවට එන්නේ. ස්වභාවයෙන්ම වෙලාව හැදුනොත් තමයි බණපදයක් අහන්නේ. හැබැයි වෙලාව හැදුනොත් ඒ කරන්නේ Tamanට පිහිට ලැබෙන දේ. පිහිට ලැබෙන දේමයි අපි අදහරින්නේ. ඒ නිසා පින්වත්නි මේ දුර්ලභ අවස්ථාව අපි තේරුම් ගන්න ඕනේ. නැත්නම් ඔබට අපට මේ අවස්ථාව අහිමි වෙලා යනවා. ඒ නිසා හිතා සතුට වෙන්න. ඔබ පින්වන්ත වුණා ආද මේ පිනට සම්බන්ධ වෙලා ජීවිතයට ගොඩාක් පින් රැස් කරගන්න. ඉතින් අපගේ පින්වත් නිපුණ ධම්මා පින්වත් මෑණියන් වහන්සේගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් පවුලේ ඥාතීන් ඒ වගේම මේ පුණ්‍ය භූමිය ඇසුරු කරගෙන ජීවිතේ පින් රැස් කරගන්න මේ ප්‍රදේශයේ පින්වත් උපාසක උපාසිකාන් ඇතුළු ඔබ සියලුම දෙනා එකතු වෙලා තමයි අද මේ සියලුම පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තේ. ඉතින් පින්වත්නි මේ හැම පිනක්ම අපි සිහි කරගමු. සැප අතර අග්‍රම සැපයක් ගැන භාග්‍යවතුන් වදාලා. ඒ තමයි නිබ්බානම් පරමං සුඛං. පරම සැපය නිවන් සැපය. අනිත් හැම සැපයක්ම සසරේ අපි ලැබලා තියෙනවා. නමුත් නත්ති සම්ති පරං සුඛං. නිවන් සැපයට සමාන කරන්න වෙන කිසිම සැපයක් නැහැ කියලා භාග්‍යවතුන් වදාලා. ඒ නිසා පින්වත්නි පින් කර කර කුසල් වඩ අපි පතන් ඕනේ එක දෙයයි. කුමක්ද? ගෞතම සසුනේම සැප අතර අග්‍රම සැපේ වන අමා මහ නිවන් සැපේ ලැබේවා කියලා. ඒ නිසා අද දවසේ මේ පින්වතුන් මේ රැස් කළ හැම පිනක්ම මේ පින්වතුන්ට අර කාරණාපා හොඳට මතක තියාගන්න. ඒක මෙනෙහි කිරීමම ප්‍රමාණවත් මේ පුණ්‍ය භූමිය මුල් කරගෙන නිරන්තරයෙන් මේ පින්වතුන්ට පින් රැස් කරගන්න. ජීවිතේ පින මුලට දාන්න, කුසලයේ මුලට දාන්න. ඒ කාරණා සිහි කිරීමම ප්‍රමාණවත්. ඒ නිසා මේ පින්වත් සියලුම දෙනා ධර්ම ශ්‍රවණයමුත් පින් රැස් කරගත්තා. මේ රැස් කළ හැම පිනක්ම මෙලොව සැපේ පිණිසත්, පරලොව සැපේ පිණිසත්,
සැප අතර අග්‍රම සැපේ වන අමා මහ නිර්වාණ සැපේ පිණිසත් ඒකාන්තෙම උපකාර වේවා කියලා සාදු කියලා රැස් කළා. මේ රැස් කළ හැම පිනක්ම අපි මුලින්ම අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දෙවියන්ට බඹුන්ට මේ පින්වතුන්ගේ ඉෂ්ට දෙවි දේවතාවුන් වහන්සේලාට පින් කැමති නාගයින්ට මේ පුණ්‍ය භූමිය ඇසුරු කරගෙන පින්පෙත් අනුමෝදන් වෙන සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ දෙවිය ආශිර්වාදයෙන් සේක බල්දහමින් වැඩෙත්වා. දෙවියන්ටද ධර්මාභෝධයේ පිණිසම මේ පින් උපකාර වේවා කියලා සාදු කියලා රැස් කළා. ඔබ අප සියලු දෙනාටම ලැබපු මනුස්ස ජීවිතයට භාග්‍යතුන් වහන්සේ වදාළ අර දුර්ලභ කාරණා ඔක්කොම මුණ ගැස්සේ කවුද? ගුරු දේවෝත්තම පරම පූජනීය පින්නලක සංසේ සත්පුරුෂ ගුරුවරුන් සත්පුරුෂ උත්තමයන් වහන්සේලා. ඒ නිසා පින්වත්නි යම් දවසක බුද්ධං සරණං ගච්ඡාමි කියලා අවබෝධයෙන් භාග්‍යවන්සේ සරණ ගියාද එදා පටන් මේ මොහොත වෙනකන් ඔබ අපි සිදුනාම රැස් කරන හැම පිනක්ම අපේ ලොකු සංසේ නිසා. ඒ නිසා මේ රැස් කළ හැම පිනක්ම අප සියලු දෙනාගේම කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පින්නල් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. අනුමෝදන් වේවා. පින්නල් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ වගේම අපගේ ගෞරවනීය පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින්බිනේ වැඩ සිටියේ පින්වත් මෑණියන් වහන්සේලාටත් ඊට මේ පින්වතුන් කෙරේ කරුණාවෙන් බොහෝ දුර සිට මේ පින්වට වැඩම කළ සියලුම පින්වත් මෑණියන් වහන්සේලාටත් අසපු සංචිතයේම වැඩ සිටින අපගේ පින්වත් ලොකු මෑණියන් වහන්සේ ඇතුළු සියලුම මෑණියන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලුම පින්වතුන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය පිණිස ධර්මාභෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා කියලා සාදු කියලා රැස් කරනවා. ඒ වගේම අද දවසේ පින්වත් මෑණියන් වහන්සේලා උදෙසා හීල දානය පූජා කළ පින්වත් දිලීප් ප්‍රසන්න මහත්මයා ඇතුළු දානයට උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ පින්වත් මෑණියන් වහන්සේලා උදෙසා දහවල දානය පූජා කළ අපගේ පින්වත් නිපුණ ධම්මා මෑණියන් වහන්සේගේ පියාණන් වන කේ.එම්. ප්‍රේමතිලක පියාණන් ඇතුළේ පවුල සියලු දෙනාටත් ඒ වගේම ජනක ප්‍රේමතිලකේ පින්වත් සහෝදරයා මෑණියන් වහන්සේගේ සහෝදරය ඇතුළු ඒ සියලුම සහෝදර සහෝදරයන්ටත් චන්දන ජයලත් ගුරුතුමා ඇතුළු උපස්ථාන කමිටුවේ පින්වත් සියලු දෙනාටත් දානයට නොඑක ආකාරයෙන් අප උපකාර කළ සහ සම්බන්ධව දැකබලා සතුටුණු සිහි කළ සිහි නොකළ සියලු දෙනාට සමසේ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කරන කින දැහැමි කටයුතු දියුණු වේවා. සියලු අනාගත අභිවෘද්ධියම සැලසේවා. සත්පුරුෂ ඇසුරම ලැබේවා. ගෞතම සසුනේම ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදෙන්න අද දවසේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා කියලා සාදු කියලා රැස් කරගන්නවා. ඒ වගේම ඒ පින්වත් අපගේ නිපුණ ධම්මා මෑණියන් වහන්සේ නමින් ඒ පින්වත් පියාණන් නමින් ඒ සහෝදර සහෝදරියන් නමින් මියගිය සියලු ඥාතීන්ටත් චන්දන ජයලත් ගුරුතුමා ඇතුළු උපස්ථාන කමිටුවේ පින්වතුන් ඇතුළු සියලු දෙනා නමින් මියගිය ඥාතීන්ටත් ඒ අචිනි මහත්මිය රසිකා සංජයනි මහත්මිය ඇතුළු සියලු දෙනා නමින් මියගිය ඥාතීන්ටත් උදෑසන දානයේ පූජා කළ දිලීප් ප්‍රසන්න මහත්මයා ඇතුළු ඒ පින්වතුන් නමින් මියගිය ඥාතීන්ටත් රැස් කළ සියලු පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ සියලු ඥාතීන්ටද සංසාර දුකෙන් නිදහස් වීම පිණිස මේ පින් උපකාර වේවා කියලා සාදු කියලා රැස් කළ පින් අනුමෝදන් කරනවා. මේ පින්වත් සියලු දෙනාටත් ලෝකවාසී සියලුම සත්වයන්ටත් සිතක් සාන්තියක් යහපතක් සැලසේවා කියලා පින්වත් මෑණියන් වහන්සේලා කරණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කළා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ද කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්ඛෝ ජෝච සෝජෝච සුවචෝචස්ස මුදුවනති මානේ සන්තොස්සකෝච සුභයෝච අප්පකිච්ඡෝච සල්ලෝක මුත්තේ සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිත්තෝ නච කුද්දං සමාචරේ කිංචේ යේන විඤ්ඤෝ පරේ උපවදේයං සුඛිනෝ වාගේමිනෝ හොන්තු සබ්බේ සත්තා සුඛිතත්තා ඒකේ චිපාන භූතත්තේ තසවා තාවරා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතෝලා දිට්ඨාවායේ අද්දිට්ඨා ඒච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතායතානි අම්පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූතේසු භාවේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්දං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවෝ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේදං නහි ජාතු ගබ්බසෙයං පුනරේති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සාදු සාදු ආශිර්වාද කරන වන්දනා කරනවා අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ